WhatsApp යනවා වගේම පාඩම් කරන්න ඇබ්බැහි වෙන්නේ කොහොමද? ඔයාලට මේ ප්‍රශ්නේ තියෙනවද? WhatsApp එකට ගියාම විනාඩි 5ක් විතර බලන්නම් කියලා හිතලා ගියත් පැය ගණන් ගත වෙනවා දැනෙන්නේවත් නෑ නේද? මැසේජ් බලනවා, ස්ටේටස් බලනවා, අලුත් දේවල් හොයනවා. ඒත් පොතක් අරගෙන පාඩම් කරන්න පටන් ගත්තම ටික වෙලාවකින් කම්මැලි හිතෙනවා, නිදිමත එනවා, ආයෙත් ෆෝන් එක බලන්න හිතෙනවා. ඇත්තටම මේක ඔයාට පාඩම් කරන්න බැරි නිසා නෙවෙයි. ඔයාගේ මොලේ ඉක්මනින් ලැබෙන සතුටට පුරුදු වෙලා තියෙන නිසායි. ඉතින් අද මම කියලා දෙන්නේ WhatsApp බලනවා වගේම පාඩම් කරන්න ආසාවක් ඇති කරගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් පිළිබඳව. එහෙනම් වීඩියෝ ලයික් එකක් දාන ගමන් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඔයා පොඩියට පටන් ගන්න. ගොඩක් අය කරන වැරද්ද තමයි අද ඉඳන් පැය 5ක් පාඩම් කරනවා කියලා එකපාරටම තීරණය කරන එක. ඒක මොළයට ලොකු බරක් වගේ දැනෙනවා. ඒ වෙනුවට මම විනාඩි 15ක් විතර පාඩම් කරනවා කියලා පටන් ගන්න. විනාඩි 15ක් සාර්ථක කළාම තවත් ටිකක් කරන්න ආසාව ඇති වෙනවා. දෙවෙනි එක පාඩම් වලට පොඩි ඉලක්ක තියාගන්න. සම්පූර්ණ පොතම එක දවසක ඉවර ගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට පිටු 5ක් කියවන්න, ප්‍රශ්න 10ක් කරන්න, එක් පාඩමක අවසන් කොටසක් කරන්න වගේ ලොකු ඉලක්ක තියාගන්න. පොඩි ජයග්‍රහණයක තුල තමයි ලොකු ජයග්‍රහණයක් හැදෙන්නේ. තුන්වෙනි එක ෆෝන් එක පාලනය කරන්න. ෆෝන් එක ඔයාගේ සතුරෙක් නෙවෙයි. හැබැයි පාඩම් කරන වෙලාවට ඒක ඔයාගේ අවධානය අරගෙන යන්න දෙන්න එපා. ඒ නිසා නොටිෆිකේෂන් ඕෆ් කරන්න. ෆෝන් එක ටිකක් ඈත් කරන්න. පාඩම් සඳහා වෙනම වෙලාවක් තියාගන්න. එතකොට අවධානය වැඩි වෙනවා. හතරවෙනි එක ඔයාගේ ජයග්‍රහණ අගය කරන්න. හොඳට පාඩම් කළාම තමන්ම අගය කරගන්න. පොඩි විවේකයක් ගන්න. කැමති දෙයක් කරන්න. එතකොට මොළයට තේරෙනවා පාඩම් කළාම හොඳ දෙයක් ලැබෙනවා කියලා. පස්වෙනි එක දිනපතා එකම වෙලාවක පාඩම් කරන්න පුරුදු වෙන්න. හැමදාම එකම වෙලාවකට පාඩම් ගන්න උත්සාහ කරන්න. දවස් කිහිපයක් ගියාම ඒ වෙලාව ආවම මොළේම කියනවා දැන් පාඩම් කරන වෙලාව කියලා. අවසානයේ මතක තියාගන්න WhatsApp බලන්න ඇබ්බැහි වෙන්න පුළුවන් නම් පාඩම් කරන්නත් ඇබ්බැහි වෙන්න පුළුවන්. වෙනස තියෙන්නේ ඔයාගේ කාලය සහ අවධානය කොහොටද යොමු කරනවද කියන එකයි. අද පොඩි පියවරක් ගන්න. හෙට ඔයාගේ අනාගතය වෙනස් කරන්න. වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ ලයික් කරන්න. පාඩම් කරන ඔයාගේ යාළුවන්ට අනිවාර්යයෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න. channel එක රවුට් එකේ කියනවා දැම්ම channel subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් ඔයාලගේ ඉදිරි අනාගතය ජයෙන් ජයම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.